අපේ 4-2 තටුණා සංකීර්ණයේ මේ දෙකට විතර පොලිස් නිලධාරීන් 4 දෙනෙක් අපේ ගෙදරට ඇවිල්ලා තියෙනවා. එතකොට මම ගෙදර හිටියේ නැහැ. මම නංගිලා ගෙදර නංගිගේ ඇස් දෙක පේන්නේ නැහැ. එයාට සාත්තු කරන්න මං ගියේ. නංගිලා ගෙවල් තියෙන්නේ අපේ ටිකක් එහාට වෙන්නේ ගෙවල් තියෙන්නේ. ඊට පස්සේ අපේ ගෙවල් ගාව දෙවෙනි තට්ටුවේ අක්කා කෙනෙක් ඇවිල්ලා මට කිව්වා මේ අපේ ගෙදරට පොලිසියෙන් ආවයි කියලා. ඊට පස්සේ මම නංගිලා ගෙදර ඉඳන් දුවගෙන උඩ 3 වෙනි තට්ටුවේ අපි ඉන්නේ. 3 වෙනි තට්ටුවට ගියා. මම යනකොට මගේ පුතාගෙනම සඳරුවන් දිවිෂාන් එයාටයි ලේන කියන කෙනාටයි අපේ ගෙදර ඇතුලේ පොලිස් නිලධාරීන් 4 දෙනයි මේ පිරිමි ළමයි 3 දෙනෙකුයි හිටියා. එක්කෙනෙක් මගේ පුතාගෙනම සඳරුවන් දිවිෂාන් අනිත් එක්කෙනාගම ලේන අනිත් එක්කෙනාගම මහේෂ්. ඊට පස්සේ ලේනටයි අපේ පුතාටයි සඳරුවන්ටයි මාංචු දාලා තිබුණා. මහේෂ් කෙනෙක් කෙනාට මාංචු දාලා තිබුණේ නැහැ. ඊට පස්සේ මේගොල්ලන් අපේ දී කොහොම ඇවිස්සුවා උස්සලා මේ ලේන කියන කෙනාට පාරවල් දෙකක් තුනක් මේ මං ඉන්න තැනම ගැහුවා. උඹ දැන් ග්‍රෑම් 4ක් ගෙනාවා. ඒක දීපන්. උඹ තමයි මේ උඩට ගෙනාවේ මේ කියලා එයාට පාරවල් දෙක තුනක්ම ගැහුවා. අපේ පුතාට පාරක්වත් ගැහුවේ නැහැ. මහේෂ්ටත් ගැහුවේ නැහැ. මහේෂ් කෝපි වගේ බිබී හිටියේ. ඊට පස්සේ කොහොම හරි මේ ආයෙනම් 3 දෙනාම හයිකෝට් එකට යන්න ලෑස්තියන් කිව්වා. අපේ මේ කන්නාඩි මේසෙ උඩ තිබිලා රෙද්දක් යටින් 880ක් ගත්තා අපේ පුතාගේ සල්ලි. කීයක් තියනවද ඒගොල්ලෝ පුතාට 880යි කියලා. ගාන තමයි 880ක් තිබුණා. ලේනගේ පර්ස් එකේ තිබිලා 40000ක් ගත්තා. ඊට පස්සේ මේගොල්ලෝ ඊට පස්සේ මහේෂ්ට කිව්වා මාරින් උඹව චෙක් කරේ නැහැ කියලා අපේ ඉස්සරහා කාමරේට ගත්තා. දැන් 3 දෙනාටම හයිකෝට් එක දානවා කියලා කිව්වා. ඊට පස්සේ ඉස්සරහා කාමරේට මහේෂ්ව ගත්තා. අරගෙන චෙක් කළා. මහේෂ් මොන හරි කිව්වා මේගොල්ලන් අපේ පුතා බොන එක ඇත්ත. මේ අපේ පුතා අයිස් බොනවා. ඊට පස්සේ මේගොල්ලන් බොන්න තමයි ඇවිල්ලා තියෙන 3 දෙනාම. ඊට පස්සේ මහේෂ් කිව්වා බීපී එකක් හරි මොකක් හරි පල්ලෙහාට විසික් කරපු කතාව මහේෂ් අර කාමරේට ගත්ත වෙලේ මහතුරුන්ට කිව්වා. මහත්තයා පල්ලෙහාට ගිහිල්ලා පොඩි සුදු පාට කොළ කෑල්ලක බීපු බටයක් ගෙනල්ලා මට පෙන්නුවා. මෙන්න මේ කියලා පෙන්නුවා. මම දැක්ක බටේ තියෙනවා. අර කොළ කෑල්ල වල මොකක්වත් තිබුණේ නැහැ. ඊට පස්සේ ඔයා දැක්කනේ මිස් මං කොහොමද බටේ දැක්ක කියලා කිව්වා. මේ ඊට පස්සේ දැන් මේගොල්ලෝ අපේ ගේ අවුස්සලා දැන් මේගොල්ලන්ව 3 දෙනාම එළියට ගත්තා. එළියට ගන්නකොට මහේෂ් කියන පුද්ගලයා ඒ අතර පැනලා මේගොල්ලෝ යන්න දුන්නා. ඔත්තුව දීපු නිසා ඒගොල්ලන්ට පැනලා යන්න දුන්නා. අපේ පුතාටයි අරයටයි මාංචු දාලා තිබ්බ. ඊට පස්සේ එළියට ගත්ත වෙලේ බැල්කෝන් එකට අපි 3 වෙනි තට්ටුවේ ඉන්නේ බැල්කෝන් එකට ගත්ත වෙලේ මේ ලේන කියන පුද්ගලයා එයා ඔළුව ගහගත්තා මට යන්න බෑ මම ලෙඩෙක් අරගෙන මේකට ගිහලා ඔළුව ගහගත්ත පිටියේ. දැන් අපේ පුතාගේ අතේ මාංචු එහෙට මෙහෙට ඇදෙනවා. අපේ පුතාගේ අතත් මේ වුණා. ඊට පස්සේ කොහොම හරි මේගොල්ලන්ව පල්ලෙහාටම ගෙනිච්චා. ඊට පස්සේ ලේනයි ගෙදර කට්ටිය ඇවිල්ලා මේ මහතුරුන්ට දැන්නා. මේමයි ගෙනියන්න එපා මේ මුකුත් හවුන්නේ නෑනේ. ඇත්ත මුකුත් හවුන්නේ නෑ. බටේ විතරයි යවුන්නේ. මේ කියලා ලේනගේ ගෙදර ඇවිල්ලා ඔක්කොම කෑ ගැහුවා. ඊපස්සේ ආපු පොලිස් නිලධාරියන්ගේ ලොකු මාත්‍ය මේගොල්ලන්ව වීඩියෝ කරගත්තා. ඊට පස්සේ කිව්වා පොලිස් ටීවී එකක් ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ කිව්වා මේ දෙන්නට පල්ලෙහෙන් දානවා. ඔබලා කෑ ගහපියු ඔක්කොම යන්න ලෑස්තියන් කිව්වා කියලා කිව්වා. ඊට පස්සේ දැන් මේ දෙන්නව දැන් මහේෂ් පැනලා ගියා. මං ඒ අතරදී ඇහුවා මහත්තයා මෙතන දැන් මහේෂ් කීකෙන් හිටියනේ. එයා දැන් ඔයගොල්ලෝ එයා පැනලා ගියා දැන් ඔයගොල්ලෝ අපි යව දන්නකො. දැන් අදට මහේෂ් කියන පුද්ගලයා කුඩු විකුණුවා. තාම එයාව ඇල්ලුවේ නැහැ. එයාව පොඩ්ඩක්වත් ඇල්ලුවේ නැහැ. ඔය ඉන්නේ නිදැල්ලේ එයාව ඇල්ලුවේ නැහැ. ඊට පස්සේ මේ දැන් මේගොල්ලෝ පොලිසියටම මේකට දුන්නා. පහලින් දාලා තියෙන්නේ කියලාම කිව්වා. ඊපස්සේ මම ඊට පහුවෙන්ද සෙනසුරාදා මේ උසාවියට ගියා. 16 වෙනිදා තමයි මේගොල්ලන් අරගෙන ගියේ. මම ඊට පස්සේ සිකුරාදා. ඊට පස්සේ සෙනසුරාදා උසාවියට ගියා. උසාවියට ගියාම උසාවියේදී ඔක්කොම යනකම්ම දන්නේ. ඊට පස්සේ කිව්වා මම ඉරේෂමිස් ඇල්ලුවා මේ ඉරේෂමිස් පොත බලලා කිව්වා අම්මේ ඔයාගේ පුතාට හයිකෝට් එක දාලා ලේන කියන එක්කෙනාට පහලින් දාලා කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මොකද 40000ට හයිකෝට් එක දැම්මේ නැහැ පහලින් දාලා එව්වා. 880ට හයිකෝට් එකක් දැම්මා. දෙකයි ගාණක්. හව් මගේ ළමයි අසරණයි. කමන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ මානිලදාහරි මහතුරුත් මම එක දෙයක් කියන්න තියෙනවා.
කවදා හරි ඕකුන්ට එන ගන්න ඕනේ. මගේ ළමයා කාමට මං හරි බලන්නේ නැහැ සල්ලි නෑ මං ගෙවල් වල කඩුවලන් හොදලා ජීවත් වෙන්නේ. මගේ ළමයා බලන්නේ අම්මේ සබන්නේ ඉස්සන්නේ කලිසන්නේ කියලා. මට ඊයේ වීඩියෝ කිව්වලු මට යන්න අතක් නැහැ. එන ගන්න ඕනේ ඔය මාතුරු